Sri Lanka Technology Campus Fashion and Textile Technology Club. ශෝකාකූල මංගල සභාවෙන් අවසරයි. අවමංගල සභාවෙන් අවසරයි. දුක්ඛිත ඡන්දදායකින්ගෙන් මම මේ මොහොතේ ඉල්ලා සිටින්නේ මල පහට ඡන්දය ලබා දෙන නිසා. එහෙනම් ඔන්නෝක බලදාලා දාපල. ජය වේවා. ඒ ගෙනියන්න එපා ගෙනියන්න එපා. Crazy boy, you make me wanna see. Oh my God! මේ ලයිව් එකක් යන ගමනේ අම්ම හිටියේ මොකද තේරුණා නෑ මම දන්නේ මට තේරෙන්නේ අද කාලේ ජෙන්සි පරම්පරාව ගැන අපේ අම්මලා තාත්තලා තේරෙන්නේ නෑ නේ කොහොම තේරුම් ගන්නද කියලා මට තේරෙන්නේ නෑ කන්න ඕනෙත් නෑ බොන්න ඕනෙත් නෑ අහවල් වැඩේ කරන්න ඕනෙත් නෑ මේක බොබින්න අම්මා හරි ඕකේ මම දැන් කැම්පස් ගිහිල්ලා එන්න එතකොට අපි මේක කතා කරමු චුට්ටක් ඉන්න මම අර පතවල තෙරට මිනිස්සුන්ට කියලා වෙලා තියෙනවා කායල් ළමයා අනේ අම්මා EGB නැතුව කෑම එපා මේ ළමයාට මොනවා වෙලාද මන් දන්නේ බැලුවොත් අරකක් අතේ තියාගෙන ඔබනම ඇබ දෙක ගහගෙන අහගෙන ඉන්නවා උත් දන්නේ රාජපක්ෂ කපු වහන්සේට හම්බ වෙන්න කියන හොඳයි කියලා මට හිතෙනවා මේ දවස්වල FB එකේ වෛරල් වීලා තියෙනවා ඩිසයින් කරනවා මේ විදිහමයි මට අපොයින්ට්මන්ට් එකක් දාගන්න තියෙනවා මං එන්න ඕනේ කොහටද හෙට උදේ 11යි 7ට රාජපක්ෂ දේවාලේ පස්සේ පැත්තට එන්න ආගේ පස්සේ දේවාලේ පස්සේ පැත්තට මෙයා අපේ රාජපක්ෂ කපු මහත්තයා ඉන්නා නේද? වැඩක් කරොත් කරාම තමයි. මෙහෙම තියෙන පොල් ගෙඩිය මෙහෙම කෙලින් කරන්නේ. ඒ තරමට හාස්කම. මේ ඔය ඉනිහාට ආවනම් මොකද වගේ? එන්නකෝ. මොකක්ද රැටි කියන්නේ? අද නම් මොනරු පියාඹයි වගේ. ආතල් Kapu Kenako ada nama ada kari. Iya kita rindu Dekai. Dekai nama malah kare වෙන්න කොහොමද? Kari ane. එන්න කියනකො කාගරන්නේ. ඔය පළවෙනි ඇත්ති මෙතුමාට මොනද කොලයි දෙයියන්ට ඔය මොන හරි අරන් ආවනා. අනේ පස්සාන් දහසකට අවසරයි. කාලේ වසුනේ ඉන්නේ. අනේ මගේ වෙයි මං කියන්නද කාරණා? දුවගේ කේස් එක නේද? එහෙම
කම්මැලි නේද? එහෙමයි. උඹ වගේමයි නේද? එහෙමයි. මම දෙන්න ඔකට වැඩ. ඉන්නකෝ බලන්න. ඊට පස්සේ දෙයියට ආරාධනා කරලා ඉන්න බෑ. එකපාරෙන් වැඩේ ඉවරයි. ඕ මත්න පිං අයියෝ. ගායි. හැබැයි මොන රෝඩු එක ආවේ එකයි ඉන්නේ. නේ ටටා. ලෙක්චර්ස් යනවා කියලා මහලුකුට යනවා. ඉංග්‍රීසියෙන් කියවගෙන යනවා. ඒකට තේරෙනවද නැත්නම් අපිට තේරෙනවද? නතර කරපු ටික්ටොක් ටයිල් එක ෂේප් එකේ පටන් ගන්නවානේ. මේකප් එක දාගෙන ඉන්න හරි. ඔතිය කොයි මල පෙරේද කරන්නේ? ස්පාසිලෝන් එකේ අලුත් පර්ෆියුම් එකක් try කරා. අංගා වෙච්චර ගන්නයි. කොමලින් නෑ කොමලින් පොඩ්ඩයි දන්නේ නැහැ. අසයින්මන්ට් වගේකුත් තියනවා කරන්න. ටික්ටොක් කරන්නේ කොහෙද? අසයින්මන්ට් ටික කරලා ඉවර වෙලා, ක්විස් ටිකත් ඉවර කරලා. ඔව්. ඉන්ඩෙක්ස් එක්සෑම් එකට පාඩම් කරන්න ඕනේ ඔක්කොටම කලින් අනිත් අයට වඩා හොඳට ලකුණු ගන්න. ෂේප් එකේ හොරෙන් පාඩම් කරන්න. ඉතින් මාක් තියනවද? හරි. මං හිතන්නේ රාජපස්ස. හලෝ කොමාරිකාවති. ඔව් අනේ ඔව් මට අර මේ සිකුරුගේ නෙප්චූන්ගේ විද්‍යාත්මක ප්‍රබන්ධය පිළිබඳ නෝට් එක එවනවද? ඕකේ thank you okay. ධෝනි අනේ පැටිය මගේ පාටික් කාලෙන් රත්තරන් පොඩ ඉන්න හෙට කිස් එකක් තියෙනවා. උදේ ඉඳන් කාලා නෑනේ කාලයිමු පොඩ ඉන්න කාලයිමු මම මේ මහන්සියෙන් හැදෙ රත්තරන් කාණ්ඩව හරි අන්තිම එක අයගේ යටිදත් පෙන්නා. ඔව් සමස්තයෙන් ධෝනි එන්නකෝ අයියෝ වැඩේ දෙල් වෙලා වගේ නිකන් EGP පවර් එක වැඩිද මන්දා ආයි පොඩ්ඩක් මේ කපු මහන්සිය හම්බුනා නම් හොඳයි වගේ මෙයා කිව්ව එකගෙන යන්නේ කොහොමද එන්නේ නෑ බැලුවොත් පොතා ධෝනි මොකද අම්මේ මොකද අනේ පොඩි ගමනක් යන්නේ බෑ අයියෝ අපු EGB එක පිට ගිහිල්ලා මගේ EGB පිට යන්නේ වෙලා වගේ යන්නේ සීර බලන දෙනගත්තද මොකෝ ගේස් එක ඔබතුමා දුන්නු EGB එක ඔව් වැඩ කළා වැඩි වගේ වෙන්න බෑ මේ වෙලා තියෙන්නේ මෙහෙමනේ ඕ මොකද්ද බන්දෙන් අපි මේකට කරන්නේ නෑ උඹ මොනවද දන්නේ යකෝ කල්පනා කරලා ගියාම මොකක් කරේ මන් දන්නේ නෑ කපු මහත්තයා අනේ මොකක් කර හිතවන්කෝ අර උස්සපු නූල අර ගන්න නූල කොහෙද මේ නූල අන්න බා බෙන්න දිනන එක බාරයි වැඩේ හරි ඈ ධෝනි ගන්න මන්නද ධෝනි සෝරි
මගේ නම සීතේනි. ඔක්කොටම කලින් අහලා ඉඳපන්. මගේ කතාව. අපෝ බලන්නකෝ. ඉන්න අර ලේත්ති වෙන ගමන්. මල් කුමාරය වගේ ඇඳගෙන හැඩට එන ඇස් කොනෙන් බල රතියනංග දැල්වදෙන ගම් තුලානේ කෑනු නානා විලට එන අවලමෙක් නොවේ මගේ පෙම්වතාව. අපි දෙන කොහෙද යන්නේ? සිග්නල් එකක්වත් දෙන්නකෝ බබා. එන්නකෝ අපි මෙතන පොඩ්ඩක් වාඩි වෙමු. ඉතින් නා ගමනක් යමුද දෙන්න පියාදලිනා. අනේ හලපෝනියෝ ඒක කරන්න බෑ. අපි ගෙවනුනේ මේකට කැමති නැහැ. ඇයිද? කැමති නැහැ. එහෙනම් අපි දෙන්න ගිහිල්ලා මහවැලි ගඟට පනිමු. ගංගට ඒක කිඹුලක් දෙන්නා. යාට වැඩි දැරපු මුන් කොහෙද මිසුදු මේකේ. අනේ එන්න අපි දෙන්න යම් පනින්න. පනිමු. බෑනේ මම තම ඩාන්සින් ස්ටාර් උනෙත් නැහැ. දා ගියේ. රජිනට ඇඳා රජකුමරිට ඇඳා එච්චරයිද? ලෙන්චිනාට ටිකලාට ඇඳා දාලා කරදේ අපුණානේ මේ. වරදරියක්ද අපි පනිනවද? අපි යම් පනින්න. යම්. මේ තියෙන්නේ මහවැලි ගඟ. පනින්න ඕනේද? පනිමු සුදු. හැටි දැඩි සිරුරට කුමරුට අසීපද දෙන්නේ නෑ මොයි. පනිමු සුදු. පතු කිඩෝරේට හුරුනා මිස වතුර ඉල්ල හැඬු නැත්ත යන්නේ නැත්ත. පනිමු. පනිමු. එකයි දෙකයි තුනයි දැන් නේ. මොකෙල්ල. ඔන්නක තමයි උනේ. කොහෙවත් යන චප්පල පෙරෙමිය. අනේ දෙමළ මොනවද ඕනේ? මට ඕනේ ඒ දවස්වල මම ආසාවෙන් බලාගෙන හිටියා ඩාන්සින් ස්ටාර්. අනේ එක සින්දුවයි වයි කරගෙන අනේ මගේ කෙල්ල ඕන කරලා දෙන්නකෝ. ආයෙම කියන්න සින්දුවක්. නෙලා ගන්න බෑ මගේ මත දිගනේ ඒ තරක් කොටි කනම් තරක් හැදියා. අනේ නව මොනවද ඕනේ? මට තිබ්බ හොඳ බිලක්. බිල්ලක් තියනවද? නෝන්නේ නේ මම මහත්තයා. මොනවද දන්නේ? මොනවද නාන්නේ? මේ බිලි නෑ වෙන මොනවද ඉල්ලන්නේ? එහෙනම් ඒ දවස්වල විජේ මාලනී වගේ ලස්සන සින්දුවකට රංගපාන්න ඕනේ කප්පූ. මේ සින්දුවක් දාලා තියෙන්නේ. මට දෙන්න. දාන්න.
මොකද උනේ කපු හොඳ වෙලාවට නැත්තම් මගේ පණ යනවා. අනබලයන් ලබන සුවයි